මීගමුවෙන් නිකම්ම එස්කේප් වෙන්න පුළුවන් හිරගයක්. හරිද? ආයි කට්ටිය කොහමද? හොඳින්ද? බන්ධනාගාර සිද්ධිය ගැන හරිම විස්තරය දැනගන්න ඕනද ඔයගොල්ලන්ට? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. හරිද? ඔය හිරගෙදරින් ඕන තැනකින් ගල් කැටයක් ගෙනත් පෙන්නන්න මං කියන්නම් ඒ ගල් කැටේ කොතනින්ද කොයි ස්ථානෙන්ද අවුලන් ආවේ කියලා. හරිද? දැන් ඔය බන්ධනාගාරයට ඇතුල් වෙද්දිම දැන් කවුරු හරි රැඳිවියෙක්ව දාද්දී මුලින්ම දාන්නේ දෙකේ වාට්ටුවට. දෙකේ වාට්ටුවේ දවස් 14ක් 15ක් තියාගෙන ඉඳලා තමා වෙන වෙන වාට්ටු වලට කඩලා දාන්නේ. හරිද? ඔය වාට්ටුවේ දැන් ඔය මුලින්ම මැරිච්ච කොල්ල දෙන්න ඉන්නව නේද? එක් කෙනෙක්ගේ නම නිලංග ඌ ඇවිල්ලා ඌට කූරා කියන්නේ ඌ මේ කදිරානි කොල්ලෙක්. හරිද? ඌ තමයි ඒකේ ලොකේෂන් කරන්නේ. කියන්නේ එන කට්ටියව රෙජිස්ටර් කරලා ලියාගන්නේ ඔක්කොම කරන්නේ ඌ තමයි. හරිද? ඒ වුණාට උන්ට රාජකාරියක් පැවරලා තියෙන ඔය හිරගෙදර කවුරු හරි දුම් කළ කුඩු අනම්මනම් අරන් එනවා නම් හිරගේ ඇතුළට ඒවා දැනුවත් කරන්න ඕනේ. මොකද පරිපාලනයට සහයෝගයක් දීගෙන තමයි උන් යන්නේ. මොකද එහෙමයි කියලා උන්ට ඕන විදිහට ඉතින් පරිපාලනය අතර ගන්න බෑ. මොකද ඌ හිරකාරයෙක් එද්දි මචං මේ ඌත් මොකද එළියේ දවස් 5ක්වත් ඉන්න එකෙක් නෙමෙයි. ඌ ආයේ කුඩු බීලා ඌත් ඇතුළට එන එකෙක්. තේරුණාද? එතකොට ඌට කොහෙත්ම පාවා දෙන්න. අනිත් එක තමයි 54ක් කාලා මේ ගමුවේ හිරගෙදරට ගිහිල්ලා හැදෙන්න බැරි නම් හැදෙන්න මේ ලංකාවේ හිරගෙවල් නැහැ. තේරුණාද? ඇයි දන්නවද? නාන්න ලිම් 5ක් තියෙනවා. හරිද? හැම වාට්ටුවක් ඇතුළටම හොඳ වතුර හයි කරලා තියෙන්නේ. එතකොට හොඳට නාලා හරිද? දවසම හොඳට එළියේ ඉඳලා අනික කන්න බොන්න හොඳට දෙනවා. හොඳට මාළු අනම් මාස් හොඳට තුන් වේල හොඳට කන්න බොන්න දෙන හිරගයක්. තේරුණාද? කොල්ලෙක්ට හැදෙන්න බැරි නම් ඒ හිරගෙදරට ගිහිල්ලා මන්නම් හිතව හොඳට පන්සල තියෙනවා. එතකොට පල්ලිය තියෙනවා. මුස්ලිම් දේවස්ථානය තියෙනවා. හොඳ පුස්තකාලයක් තියෙනවා. පොත් කියවන්න හොඳ විවේකීව ඉන්න පුළුවන්. හරිද? හොඳ විනයාංශයක් තියෙනවා. තේරුණා? ගෙවල් වලට කෝල් හිටන් අරන් දෙනවා. මේ විසිට් වෙන්නේ නැති කට්ටියට. ඒ කියන්නේ ඕන දෙයක් හදාගෙන කන්න පුළුවන්. මැගී පැකට් එකේ ඉඳන් හදාගෙන කන්න බොන්න පුළුවන් හිරගයක්. කෝපි එකද උදේට තේකද හවසට තේ කිසිම දෙයක් අඩු කරන්නේ නැති හිරගයක්. හරිද? මොකද දැන් ඉන්නේ වජිර කියලා පොඩි වජිර කියලා කියන්නේ යාට. දැන් ඉන්නේ SP කලින් හිටියේ SP තමයි ජීවක. රත්තරම් මහත්තයෙක් අවංකවම කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒ වගේ හිරගෙදරකට ගිහිල්ලා හැදෙන්න බැරි නම් මන්න මේ රටේ නෑ හිරගෙවල් හැදෙන්න. මීගමු කියන්නේ එච්චර හොඳ හිරගයක්. අවංකවම. මොකද අනිත් හිරගෙවල් වගේ නෙමෙයි වතුර ටික හිටන් හරියට ඇති වෙනකන් නාන්න පුළුවන්. දිය වෙනකන් නාන්න පුළුවන්. රෙදි ටික ඕන විදියට හොද ගන්න පුළුවන්. මොකද කිසිම දෙයක් අඩු වෙන්නේ නෑ. දත් බුරුස්සු සිග්නල් නැත්තම් ඔය විසිට් වෙන්නේ නැති කට්ටියට ඒව හිටන් දෙනවා. බන්ධනාගාරය කියන්නේ ඔය මේ හැම දෙම සැලුන් එකේ ඉඳන්ම ගත්තාම හැම දෙම ඔය හිරගෙදර තිබ්බා. ඔය හිරගෙදර නිලධාරී හිටන් හොඳ මහත්තුරු හිටියේ. හරිද? හිටපු අවංකෝ මේ මෝඩ කොල්ලෝ අවංකෝ පව් ඉතින් කරන්න දෙයක් නැහැ. මත්ද්‍රව්‍ය වලට තියෙන පෙරේතකම හින්දා තමයි ඔය හැමදේම. තේරුණා? මත්ද්‍රව්‍ය වලට තියෙන පෙරේතකම. වෙන කිසිම දෙයක් නෙමෙයි. මොකද ඒ හිරගෙදර දුම්කල කෑල්ලක්වත් නැහැ. දුම්කල කෑල්ලක්වත් එන්න දෙන්නේ නැහැ. ඇයි දන්නවද? මොකද එච්චරටම සේෆ්ටි එක දාලා මේ මිනිස්යන්ව ගොඩ ගන්න හදන හිරගයක් ඒ හිරගේ. ඒ හිරගෙදරින් හැදෙන්න බැරි නම් මන්න හිතන්නේ ආය හැදෙන්න හිරගෙවල් ඇති කියලා මේ ලංකාවේ. හැබැයි මේම සිද්ධියක් තියෙනවා. හිරගෙදරට දාන්න පුළුවන් 1200ක් වගේ පොඩි සංඛ්‍යාවක්. ඒ වුණාට හිරගෙදර 2400ක් ඔය වගේ පුදුම සැමන් එකක් තියෙනවා. ඒ කියන්නේ සෙනග වැඩි. ඒ කියන්නේ 54ක් අදින් වෙනවා අවුරුද්දකට වැඩි කාලයක්. එතකොට ඒක හරියන්නේ නැහැ. මොකද රස පරීක්ෂක වාර්තා එවන්නේ නැහැ. ඒ දේවල් කඩිනම් කරගත්තා නම් ඔය වගේ දේවල් වෙන්නේ නැහැ. මොකද ඇයි දන්නවද මම මේ කියන්නේ මේ රස මිනිස්සෙක් ඒ කියන්නේ 54කට ගියාම මාස 6ක් ඉරේ හිටියාම ඇති. මේ අවුරුදු ගණන් තියෙනවා. එහෙම තිබ්බාම තමයි ගොඩක් මං හිතන්නේ ප්‍රශ්නේ. එක පැත්තකින් මේ ඒගොල්ලෝ ඒ පැත්තෙන් කතා කරන්න ඇති. මොකද 54ක් ගාපුවාම අවුරුදු එකමාර දෙක ඉන්න කට්ටිය ඉන්නවා. ඒ විදියට ඉරේ තිබ්බාම ඉතින් එහෙමත් ප්‍රශ්න ඇති වෙනවා. මොකද එතකොට කවුරුත් බයින්නේ නැහැ. ඇතුළට එනවා විතරයි හිරගෙදර. එතකොට ප්‍රශ්න වැඩි, තදබදේ වැඩි. මොකද නිදියන්නවත් ඉඩක් නැහැ හිරගෙදර. එහෙම සීන් එකක් තියෙනවා ඒ හිරගෙදර. ඒකයි දැන්ට හිරගෙවල් වල හිරගෙවල් පිරලා තියෙන කොටම මේ සිද්ධියේ හින්දා තමයි මේ රස පරීක්ෂක වාර්තා ඒ වගේ දේවල් කඩිනම් කරලා මිනිස්සෙක්ව මාස 6ක් 7ක් හිරගෙදර තියලා 54ක් ගහලා එළියට දැම්මට ඒක මේ මං හිතන්නේ අවුලක් ඇති කියලා. මොකද හැදෙන්න කුඩු ගහපු මිනිස්සෙක්ට හැදෙන්න මාස 6ක් හොඳටම ඇති. තේරෙනවද? අවුරුදු ගණන් තියලා බොරුවට තප්ප
එතකොට මේ මිනිස්සු එළියට යන්නේ ආයෙ කුඩු බොන්න බලාගෙන. මොකද හිත කැඩිලා ඉවරයි. මොකද එළියේ නැති වෙන්න දේවල් නැති වෙලා ඉවරනේ. යද්දි පෙලක් වෙලාවට තමන්ගේ ගෑනු දරුවෝ නෑ ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට ඉතින් මිනිස්සුන්ට කලකිරණ එක සාධාරණයි ඒක අතකින් බලපුවාම. මොකද කලින් හිටිය ජීවක ඒ කියන්නේ අධිකාරි මහත්තයා ඒකේ හිටපු ඒ කියන්නේ SP ලොක්කා කොල්ලන්ට පුදුම ආදරයක් තියෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ මත්ද්‍රව්‍ය නවත්ත ගන්නවා නම් ඒ මිනිස්සයාට පුදුම උදව් කරන්නේ. ඒ වගේ හොඳ නිලධාරී හිටපු ඉරගයක් තමයි ඔය ඉරගේ මේ මීගමෝ කියන්නේ. හරිද? කොල්ලන්ට ගොඩක්ම මැරෙන්න හේතුව මොකද මහර හිරගේ වගේ නෙමෙයි මහර කෝලහාලය වගේ නෙමෙයි මොකද මහර හිරගයක් ඇතුලේ හිරගයක්. එතකොට ඒ තාප් වලින් පයින්න බෑ. මීගමෙන් නිකම්ම එස්කේප් වෙන්න පුළුවන් හිරගයක්. හරිද? එතකොට මේ ඔක්කොම පොඩි පොඩි නඩු වලට ආපු මොනාටද පැනලා යන්නේ? දඩේ ගස්සගෙන ගෙදර යන්න තියෙන එක මොකද නිකම්ම එස්කේප් වෙන්න පුළුවන් හිරගයක් මීගමෝ කියන්නේ. තේරුණාද? ඒකින් හින්දා තමයි ගොඩ දෙනෙක්ට ඔය හිරගෙදරින් අද මැරෙන්න සිද්ධ වුනේ. මරුණ කොල්ල ඔක්කොම මගේ යාළුවෝ. හරිද? ඒක මාරවිල ඉසුරුවා. එතකොට ඔය පෙරියමුල්ලේ මුස්ලිම් කොල්ලා. එතකොට අපේ ගමේ සීදුවේ කොල්ලෝ සෙට් එකක් ඉන්නවා. කොටුගොඩ කොල්ලෙක් ඉන්නවා. ගයියා එකෙක් සමන් කුමාර. අනික නිසාන්ත ගල්ලේ කොල්ලෙක්. හරිද? ඔය වගේ හැම තැනම ඔක්කොම අඳුරන කොල්ලෝ. තේරුණා? උන්ගේ මිනි දකිද්දි අවංකවම දුකයි. තේරුණාද? ඇවිල්ලා ඉන්නේ 54කට මේ ගෙදර යන්න පුළුවන් නඩු තියෙන්නේ. මොනාට තුන් කෝලහල කරන්න යන්නේ හිර ගෙදර. තේරුණාද? ඇත්තටම බොරු වැඩක් කරගත්තේ. බොරු වැඩක්. තේරුණා? ඔය හිර ගෙදර අවංකවම 99%ක් ඉන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ආපු පුන්පුත්තාපනයක් වගේ හිරගයක් ඕ. තේරුණා? ලොකු නඩු තියන අය ඔක්කොමම මේ එක්ස්පෝර්ට් යවනවා. ඒ කියන්නේ ලොකු වෙන හිරගෙවල් වලට අධිකාරි සාකච්ඡා ගහලා යවනවා. එහෙම තියෙද්දි කිසිම ඒ කියන්නේ ඔය හිරගෙදර තව දෙයක් තියෙනවා. මොකක්ද දන්නද? ඒ කියන්නේ එකෙක්ට කවුරු හරි ගහද්දි අනිත් උනුත් වට කරගෙන ගහන සීන් එකක් තියෙනවා. අන්න ඒ වගේ හිරගයක් ඕක. ඒ කියන්නේ බාල්දු ගහන්නේ ඔය හිරගෙදර. ඒකයි හුඟක්ම ඔය හිරගෙදර ප්‍රශ්නේ. අපරාධ ජීවි තව කියනවා නම් ගොඩක් දේවල් තියෙනවා කියන්න. හරිද? අවංකවම වෙලා මදි කියන්න. තේරුණාද? මේ හින්දා තේරවන්ටම ආදරේ. God bless.